හයි යාළුවනේ. ඉතින් ඔන්න අද අපි ගෙනාපු වීඩියෝ එක මොකක්ද කියලා දැනටමත් දන්න වෙති. අපි ඔයාලට සන්ධි පාඩමේ පාර්ට් 1 වීඩියෝ එක ගෙනාවනේ. ඉතින් ඉගෙන ගන්න ආස ඔයාලා අනිවාර්යෙන්ම අපේ මේ වීඩියෝ එක බලන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. අද අපි ගෙනාවේ ඒකේ පාර්ට් 2. ඉතින් රැඳෙන්න අපිත් එක්කම අපේ සන්ධි පාඩමේ ඉතිරි ටික බලන්න. ඉතින් A levels සයිට O levels සයිට අනිවාර්ය ව්‍යාකරණ කොටසක් වෙන මෙන්න මේ සන්ධි පාඩම හරිම ලේසියෙන් ගොඩදා ගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්කම එකතු වෙන්න. ඉතින් welcome to my video කියලා ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කලින් පූර්වස්සර ලෝප සංධියයි ඒ වගේම පරස්සර ලෝප සංධියයි කියලා දුන්නානේ. ඉතින් අපි අද ඔයාලට සර සංධියයි සරාදේශ සංධියයි තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. හරි, අපි මුලින්ම බලමු සර සංධිය හදන්නේ කොහොමද කියලා. උදාහරණයක් එක්කම බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මම එක්සාම්පල් එකක් විදිහට ඔයාලට මුලින්ම ගත්තේ මොකක්ද කියලා බලන්නකෝ. හරි, මම මුලින්ම ගත්තේ මලසුන කියන එක. ඊට පස්සේ මම කලින් වීඩියෝ එකේ කිව්වනේ අපේ හැම වෙලේම next step එක විදිහට මේක විසන්ධි කරගන්න එක තමයි අපි කරන්නේ. අපි දැන් මේ මලසුන කියන වචනේ විසන්ධි කරගත්තා. එතකොට මල් තන අසුන විදිහට තමයි එන්නේ. අපේ සංධියේ නම තමයි සර සංධිය කියන්නේ. එතකොට සරයක් එක්ක එකතු වෙන එක. ධන ලකුණට පිටිපස්සෙන් එන්න සරයයි ඉස්සරහින් එන්න ව්‍යංජන අකුරයි එකට එකතු වෙනවා. ඒ කියන්නේ අල්ලයන්යි අයන්නයි එකතු වෙනවා. ඉතින් එහෙම එකතු වුණාම හැදෙන්නේ ඔයාලා දන්නවා ලයන්න. පස්සේ මයන්නයි. එතකොට පිටිපස්සෙන් තියෙන සුන කියන අකුරු දෙකයි එකතු වෙනවා. එතකොට මලසුන විදිහට සංධි පදය හැදෙනවා. ඉතින් මම තව ඔයාලට පැහැදිලි වෙන්න එක්සාම්පල් එකක් ගත්තා. ඉතින් ඔයාලා බලන්න මම කොහොමද මේ පදය විසන්ධි කරලා හරි ගස්සගන්නේ කියලා. ඉතින් මම ඊළඟට අපේ ඊළඟ සංධිය කියන්නේ හතරවෙනි සංධිය සරාදේශ සංධිය තමයි හදන්න යන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ සරයක් ආදේශ වීම තමයි. මේකේ අපි උදාහරණයක් එක්ක අරන් බැලුවොත් මම උදාහරණයක් විදිහට අරගන්නේ වීරෝදාර කියන උදාහරණය. මම මෙතනදි දෙයක් කියන්න ඕනේ. මොකක්ද දන්නවද? අපිට හදන්න තියෙන සංධි පදය ඇදෙන සරයක් තියෙනවනේ. අන්න ඒ සරය තමයි හැම වෙලේම ආදේශයක් වෙන්නේ. දැන් අපි දෙවෙනි ස්ටෙප් එක විදිහට ඒක විසන්ධි කරගත්තා. ඊට පස්සේ අපි කරන්නේ අල් රයන්න හැදෙන හැටි ලියාගන්න එක. ඒ කියන්නේ රයන්න හැදෙන හැටි අල් රයන්න ධන අයන්න. අල් රයන්න ධන අයන්න තමයි රයන්න හැදෙන විදිය. අනිත් අකුරු ටික අපි ඒ විදිහටම තියාගන්නවා. ඊට පස්සේ තමයි අපි මෙන්න මේ තියෙන සර දෙක ඉවත් කරනවා. මොකද අපි සංධියේ අපි කිව්වා සරයක් ආදේශ කිරීමක් තමයි වෙන්නේ. එතකොට මේ තියෙන අකුරු තියෙන සර දෙක අපි ඉවත් කරලා අලුතින් වෙනත් සරයක් හැම වෙලාවෙම මේ සංධියේදී ආදේශ කරගන්න ඕනේ. අපි සංධියේ හැදෙන පදය හයියෙන් කියවුවාම අපිට එනවා සරයක්. වීරෝදාර කියන වචනේ කිව්වහම ඕ කියන සරයෙන්
වචනය ඇදෙනවා. එතකොට අන්න ඒ සරය තමයි අපි ආදේශයක් විදිහට ස්වරාදේශ සංධියේදී අරගන්නේ. එතකොට අල් රයන්නට අපි ඕ යන්න එකතු කරාට පස්සේ වී රෝ කියන අකුර හැදෙනවා. එතකොට සෙසු අකුරු ඒ විදිහටම ලියනවා. වීරෝධාර කියන වචනය ඊට පස්සේ හැදෙනවා. ඉතින් මම ඔයාලට තවත් පැහැදිලි වෙන්න තවත් උදාහරණයක් අරන් බලන්නම්. ඒ උදාහරණය තමයි පරෝපකාර. ඒකෙත් මතක් කරගන්න පරෝපකාර කියනකොට ඕ අකුරෙන් ඇදෙනවා. ඒ වගේම තමයි සහෝදර කියනකොටත් ඒ විදියමයි. ඈත කියනකොට විසන්ධි කරාම ඒ ධන අත. එතකොට ඈ කියනකොට ඈ කියන සරෙන් ඇදෙනවා. මේ ස්වරාදේශ සංධිය අඳුරගන්න තියෙන ලක්ෂණයක් විදිහට ඒ ලක්ෂණය පෙන්වා දෙන්න පුළුවන්. මේ මම දැන් හදන උදාහරණයත් හොඳට බලා ගන්න. ඉතින් හරිම ලේසියට ස්වරාදේශ සංධිය ඔන්න ඔහොම හදන්න පුළුවන්. අපේ දෙවැනි කොටසත් ඔය විදිහට ඉවර වුණා. ඉතින් අපේ ඊළඟ ටිකත් අරන් එනකම් අපිත් එක්කම එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. සංධි පාඩමේ ඉතුරු ටික අරගෙන ඉක්මනට මෙන්නම්. ගෙන් එන්නම්. bye bye.